ඔන්න තව කතාවක් කියන්න ආවා. මේ ඔයාලා පොඩ්ඩක් කතා එවනකොට හිමීට එවන්න හොඳද? අම්මෝ කතා ගොඩයි. මට ඒවා කියන්න දවස් නැහැ. දැන් මේ යන විදිහට දවසට කතා 2-3ක් විතර දාන්න වෙනවා. හරි. අපි යන් කතාවට. මේක කිව්වේ නංගි කෙනෙක්. මේ නංගි අම්මයි තමයි ඉඳලා තියෙන්නේ. මේගොල්ලෝ මුලින් ඉඳලා තියෙන්නේ මේගොල්ලන්ගේ ලොකු අම්මලා ගෙදර. හැබැයි මෙයා ඊළඟ වලට පාඩම් කරන්න ඕනේ එහෙමයි කියලා ඊට පස්සේ මේගොල්ලෝ මේ රෙන්ට් එකට ගයක් අරගෙන ගිහින් තියෙනවා. ඒ ගෙදරත් අවුරුද්දක් ඉඳලා තියෙන ගෙදර අයිතිකාරයෝ ගෙවල් ඉල්ලලා ඊට පස්සේ මේගොල්ලෝ තව ගයක් හොයාගෙන තියෙනවා. ඒක හම්බ වෙලා තියෙන්නේ මෙයාගේ මෙයා ඔලෙවල් වලට ගිය ගණන් ක්ලාස් එකක ඒ ළමයෙක්ගේ ඒ ගෙදර උඩ තට්ටුව තමයි රෙන්ට් එකට දෙන්න තියෙනවා කියලා මේ කියලා මේගොල්ලෝ ඊට පස්සේ පාරවල් හොයාගෙන ගිහිල්ලා. ඒ යනකොට මේගොල්ලෝ ඉතින් දැන් පාර හොයාගෙන යනකොට මේගොල්ලන්ට මගදී ඇන්ටි කෙනෙක් හම්බ වෙලා. ඊට පස්සේ මේ ඇන්ටි ඉතින් hina වුණ හින්දා මේගොල්ලොත් පයින් ගිය හින්දා මේගොල්ලන්ගේ අම්මා ඒ ඇන්ටිත් එක්ක කතා කරලා ඊට පස්සේ ඇන්ටි විස්තර අහලා මේ අර ගෑනු කෙනෙකුයි ළමයි ඉන්නුයි එහෙම ඉන්න ගෙදරක්ද ඔය එහෙම කියලා. ඊට මේගොල්ලෝ ඕක ඊට පස්සේ ඇන්ටි කියලා මේ අපෝ හෙට නයි යන්න එපා මේ මිනිස්සු ඇඟිලි ගහනවත් වැඩි ඔය ගෙදර කවුරුත් ගොඩක් කල් ඉඳලත් නැහැ එහෙම කියලා. දැන් මේගොල්ලෝ එනවා කියලා පොරොන්දු වුණානේ. ඒ හින්දා යන්න නැතුව බැරි හින්දා මේගොල්ලෝ ගිහිල්ලා. ඊට පස්සේ මේගොල්ලන්ට ඒ ගෙදර දීලා තියෙන 27000කට වගේ මේ ඒ ගෙදර හරිම මේ මූසල පාටයි කියලා කිව්වා. එළිය සුදු පාට තීන්ත ගාලා තිබ්බත් මේ කාමර 3ක් තිබ්බකෝ කාමර 3 සුදු පාට ගාලා තිබ්බට අර සාලේ එක පාටක් කුස්සිය එක පාටක් එහෙම තමයි තීන්ත එහෙම ගාලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේගොල්ලෝ බඩුත් ඇදගෙන ඔය ගෙදරට ගිහිල්ලා තියෙනවා. ලොකු අම්මලා මේගොල්ලන්ට බඩුව අදින්න එහෙම උදව් කරලා තියෙනවා. ඊට පස්සේ එදා අර අස් කරගන්න හම්බ වෙලා නැහැ. එහෙම මේගොල්ලෝ නිදාගෙන ඊට පහොදත් මේ ලොකු අම්මලා උදව් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා ඊට පස්සේ හවස මෙයයි අම්මයි විතරයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා වොෂ්රූම් එකට ගියාලු මේ එදා අර දවස් ටිකේ ඇඳපු රෙදි ටික හොදන්න අතේ හොදන්න තමයි ගිහින් තියෙන්නේ. බඩුව ඇදන් එනකොට මේගොල්ලන්ගේ ඇඳ කැඩුනයි කියලා කිව්වා. ඊට පස්සේ ඇඳක් හදන්නත් දීලා මේගොල්ලෝ මෙට්ට දාගෙන තමයි නිදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අම්මා වොෂ්රූම් එකේ මේ රෙදි හොදනකොට මෙයා ඉතින් මේ සින්දුවක් අහහ කාමරේට වෙලා ඉඳලා මෙයා මේ මොනවාද කණේ ගහන එකකුත් ගහගෙන එන හයියෙන් සද්ද දාගෙන සින්දුව අහා හිටියට මෙයාට ඇහිලා තියෙනවා මෙයාට ඇහෙනවා මේ අවට වෙන දේවල් ඇහෙනවලු ඒක සද්දට සින්දුව දාගෙන හිටියට ඊපස්සේ මෙයාට එක්පාරක් ඇහිලා තියෙනවා මේ ජනේලෙට නිකන් කවුරු හරි ඝන නියපොත්තකින් නිකන් තට්ටුවක් දානවා වගේ මෙයා මේ හිතලා තියෙන අම්මා වෙන්නේ නැති කියලා ගණන් අරගෙන නෑ අම්මා ජෝක් එකක් කරනවා ඉතින් මට එහෙම කියලා හිතලා මෙයා ඉතින් ගණන් අරගෙන නැහැ. ඊට පස්සේ ආයි මෙයා ඉතින් සින්දුවට අවධානය දීගෙන ඉඳි හයියෙන් එන සද්දෙට මේ නියපොත්තකින් මෙහෙම ගහන සද්දයක් ඇහිලා තියෙනවා. ඒක අම්මටත් ඇහිලා. ඊට පස්සේ මෙයා බය වුණ පාර මෙයා කෑ ගහලා. ඊට පස්සේ අම්මා හිතලා තියෙන කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මෙයාට මොන හරි මේ ජනේලෙන් මොකක් හරි කරදර කරන්න හදලා එහෙම මොන හරි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක ඇවිල්ලා බැලුවට එහෙම කවුරුත් ඉඳලා නැහැ. ඒ ශනිකව මේ මිනිස්සයාට වෙන පැත්තකට පයින් ඉඩක්වත් එහෙම මොකුත් නැහැ. මේ ඊට පස්සේ මේගොල්ලෝ පහලට කෝල්ලයක් දීලා අහලා මෙහෙම එකක් වුණා කියලා ඊට පස්සේ අරගොල්ලෝ කියලා මේ බය වෙන්න එපා ඔය ආවට ගෙවල් වල සද්දේ දෝංකාර දෙනවා මේ මෙහි මිනිස්සුත් එක්ක වැඩි කතා කරන්න යන්නත් එපා මෙහි අවට ඉන්න මිනිස්සු එච්චර හොඳ නෑ එහෙම කියලා ඊට පස්සේ මේගොල්ලෝ ඒව ගණන් ගන්න නැතුව ඉතින් පාඩුවේ ඉඳලා ඊපස්සේ ඔහොම ටික දවස් දෙක තුනක් ඉන්නකොට එක දවසක් මේගොල්ලෝ පාන්දර 1 විතර වෙනකන් ටීවී බල ඉඳලා මෙයයි අම්මයි ඊට පස්සේ මේගොල්ලන්ට අහනවලු බල්කනියේ කවුරු හරි අර හොඳට මේ විලුඹ තියලා මෙහෙම ඇවිදින සද්දයක් ඊපස්සේ මේ දෙන්නත් එක්ක මේ ගිහින් බැලුවලු කවුරුත් නැහැලු. ඊට පස්සේ මේ කොහොම හරි ආයෙ ඔන්න ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ මේගොල්ලගේ අම්මා ටක් ගාලා ගිහිල්ලා මේ එදා කොහේ හරි මේගොල්ලගේ අම්මා ගිහිල්ලා මෙයා ඉතින් අම්මා ගෙදර එනකන් රැට තනියෙන් ඉන්න දවසුත් තියෙනවලු ලයිට් යන දවස් තියෙනවා මේ එහෙම ගණන් ගන්න නැතුව ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අම්මා අර එදා කොහේ හරි ගිහිල්ලා ඒ එන ගමන් හවස මේ මුහුදු වැලිය අරන් ආවිල්ලා මුළු ගෙදරම ඉහලා බස් මෙයාලා ඇයි කියලා නෑ මේ ගෙදර නිකන් පළ දෙන්නේ නැහැ වගේනේ. ඒ හින්දා මේ ලොකු අම්මත් එක්ක ගිහින් පොඩි වැඩක් කරා එහෙම කියලා. ඊට පස්සේ අර මුහුදු වැලි ඉහලා මේ ඊට පහවද ඔක්කොම අතු ගාලා අස් කරලා දාලා. ඊට පස්සේ මේ අම්මා මේ ඒක මුහුදු වැලි ඉහින්න කලින් මට මේ සීන් එක පොඩ්ඩක් කියන්න අමතක වුණා. මෙයා පාඩම් කර කර ඉඳලා තියෙන්නේ. මෙයා දැකලා තියෙනවා දොර රෙද්දෙන් එහා පැත්තෙන් කවුරු හරි යනවා වගේත් මෙයාට පෙනිලා තියෙනවා. මෙයා ගණන් අරගෙන නැහැ දොර රෙද්ද හෙල වෙනවා වෙන්නේ නැතිනේ එහෙම කියලා. අනිත් එක මේගොල්ලන්ට මේ ගෙදර කෑම අම්මා මොන හරි උයලා යනවා නම් දැන් පරිප්පු එක උදේ උයලා යනකොට දවල් 12ට එකට විතර මෙයා කන්න බලනකොට හැමදාම කෑම නරක් වෙනවලු බත් එක නරක් වෙනවලු කඩින් ගෙනල්ලා කෑවොත් මේ දෙන්නටම බඩේ අමාරුවක් හැදෙනවලු එහෙම මොන හරි අර හැමදාම මොකක් හරි එක ප්‍රශ්නලු ඊට පස්සේ තමයි මුහුදු වැලි ඉහලා එහෙම කරලා තියෙන්නේ ඊට පස්සේ ඒක කරාට පස්සේ ටික දවසක් යනකම් ෂේප් වුණා කිව්වා ඊට පස්සේ මේගොල්ලන්ගේ රටින් ඉඳන් කවුරු හරි මාමා කෙනෙක් ඇවිල්ලා දන්නේ නැතුව මේ ඌරු මස් අරන් ඇවිල්ලා කාලා ඊට පස්සේ අරක නිකන් ආරක්ෂාවක් වගේ එකක් නේ. ඒතකොට ඉතින් අර ආරක්ෂාව බින්දිලා.
ඊට පස්සේ මේ ආයි එක දේවල් වෙන්න අරගෙන මේගොල්ලන්ට. ඊට පස්සේ මේගොල්ලන්ගේ නිදාගන්න කාමරේම පොඩි ගබඩා කාමරයක් තියෙනවලු. මේගොල්ලන්ගේ කාමරේ මේ ලයිට් එක තිබිලා නැහැ. සාරේ ලයිට් එකේ එළිය එහෙම ඇවිල්ලා තියෙනවා. මෙයා ඇඳ හද ඉඳලා තියෙන්නේ. අම්මා මේ බාත්රූම් එකේ නාන ගමන්ලු හිටියේ. ඊට පස්සේ මෙයා දැකලා අර ගබඩා කාමරේ තිබිලා තියෙන මෙහෙම රවුම් අකුල ඒක මෙහෙම කැරකෙනවා දැකලා. ඊට පස්සේ මෙයා බය වුණ පාර මේ දුවගෙන ගිහිල්ලා වොෂ්රූම් එකට. ඊට පස්සේ අම්මා අහනවලු මොකද උනේ කියලා. මෙයාට කතා කරගන්නත් බැලු වචනෙන්නෙත් නැලු හොඳට මණ්ඩලා. ඊට පස්සේ මෙයා අම්මට කියලා මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ මෙයයි අම්මයි මේ එතන ලයිට් එකක් එතන ලයිට් සෙට් කරන්න බෑ පිච්චෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ කොහොම හරි එතන ලයිට් එකක් සෙට් කරගෙන මේ ගබඩා කාමරේ දොර ඇරලා ඇතුළට ගිහිල්ලා මේ දෙන්නත් එක්ක බලලා මේ ඇතුළේ ඉඳන් මෙහෙම කැරකෙව්වහම එළියෙන් එක පේනවද කියලා. එහෙම පේන්නේ නැලු. එහෙම හොයන්නවත් බෑලු. එතකොට කවුරු හරි මෙයත් එක්කම කාමරේ ඇතුලේ කවුරු හරි හිටපු කෙනෙක් තමයි එතන ඉඳන් තමයි අගුල කරකවලා තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ට හිතලා මොකක් හරි අවුලක් තියෙනවා මෙතන ඉන්න බෑ කියලා මේගොල්ලෝ රෑ 11යි කිව්ව වෙලාව පික්නික් එකක් දාගෙන ආපහු ලොකු අම්මලා ගෙදර ගිහිල්ලා. ඊට පස්සේ ගියාට පස්සේ තමයි අම්මා කියලා තියෙන්නේ මේගොල්ලන්ගේ අම්මා මේ එදාර මුහුදු වැලි මේ මතුරට අරන් ඇවිල්ලා ගේ පුරාම ඉස්සනේ එහෙම කරලා තියෙන හේතුව මේ දවස් දෙකක් විතර අම්මා නිදාගෙන ඉද්දී අම්මගේ කකුලේ ඇඟිලි ඔක්කොම කවුරු හරි මෙහෙම තද කරලා උඩට අදිනවලු. නිදා ගන්න දෙන්නෙම නෑලු. ඊට පස්සේ මේ දෙපාරක් මොන්ක වෙලා තියෙනවා. ඊට පස්සේ අම්මා නිදාගෙනත් නෑ බයට. මෙයාට කියලාත් නෑ මෙයා බය වෙයි කියලා. එතකොට ඒ වගේම තව එක දවසක් නිදාගෙන ඉද්දී මේ අම්මා කිව්වලු මෙයා ඒ කියන්නේ මේ ළමයා මට මේ කතා කරපු ළමයා හීනෙන් මේ ගබඩා කාමරේ පැත්තට අත දික් කරගෙන මොනවද කියනවලු. එහෙම වෙලා තියෙනවා. ඉතින් ওই හේතු හින්දා තමයි මේ අම්මාර මුහුදු වැලි මතුරු වල එහෙම ගෙනහල්ලා ඉහලා තියෙන්නේ. ඊට පස්සේ සෝදිස ගන්නකොට තමයි මේගොල්ලන්ට ආරංචි වෙලා තියෙන්නේ. ওই ගෙදර ආච්චි කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ගෙවල් ඔය දැන් මේගොල්ලන්ට ගේ රෙන්ට් කරපු කට්ටියගේ ආච්චි කෙනෙක්. ඒ ආච්චි මේ මැරෙන්න ලං වෙලා හරිම අමාරුවෙන් ඉන්න කාලේ මේගොල්ලෝ මේ ඒ ආච්චිට හරියට කණ්ඩ බොණ්ඩ දීලත් නැහැ. ඒ ආච්චි මැරුණාට පස්සේ දානයක් මුකුත් දීලත් නැහැ. ඉතින් ඔය ආච්චි වෙන්නේ නැති කියලා කියනවා ඔතන ඉන්නේ. තව කතාවක් තියෙනවා ඒක හෙට.